Welcome to my YouTube channel. 2026 වසරට අලුත් විදිහට වෙනස් වෙමු. 2026ට වෙනස් සාර්ථක උත්සාහශීලී පුද්ගලයෙක් වෙන්න. ඒත් ඒ කොහොමද? මුලින්ම තමන්ගේ අරමුණු නිශ්චය කරන්න. ඒකට ටික වෙලාවක් අරගෙන තමන්ගේ අරමුණු මොනවද කියලා සංසුන්ව හිතන්න. 2026 වසර අවසානය වෙනකොට ඔයා බලාපොරොත්තු වෙන අරමුණු සහ ඒවා හැබෑ කරගන්නේ කොහොමද කියලා හිතන්න. ඔයාට අනුව ඒක අධ්‍යාපනික හරි, වෘත්තීය හරි, ආර්ථික හරි, එහෙම නැත්නම් සෞඛ්‍යමය වශයෙන් ළඟා කරගන්න දියුණුවක් වෙන්න පුළුවන්. ඔයාගේ අරමුණු පොතක සටහන් කරගන්න. එතනදී ඔයාගේ දක්ෂතාවලට මුල් තැන දෙන්න. උදාහරණයක් විදිහට අධ්‍යාපනික වශයෙන් මම මගේ එක්සෑම් එක ඉහළින්ම සමත් වෙන්න කටයුතු කරනවා. ඒ වගේ ඔයාගේ අරමුණු පෙළගස්වන්න. ඔයාගේ නව දක්ෂතා අධ්‍යයනය කරන්න. ඔයාට කරන්න පුළුවන් අලුත් දේවල් ගැන හිතන්න. වීඩියෝ එඩිටින්, පබ්ලික් ස්පීකින්, ස්පෝකන් ඉංග්ලිෂ් වගේ ස්කිල්ස් වර්ධනය කරගන්න උත්සාහ කරන්න. ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් යූස් කරන්න. ඔයාගේ අධ්‍යාපනයට එහෙම නැත්නම් ජොබ් එක සාර්ථක කරගන්න ඔයාට ඔන්ලයින් ප්ලැට්ෆෝම් යූස් කරන්න පුළුවන්. හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඔයාගේ සාමාන්‍ය දැනීම වර්ධනය කරගන්න. සම්බන්ධතා යහපත් කරගන්න. ඔයාගේ පවුල, නෑදෑ හිතමිතුරන් වෙනුවෙන් පොඩි හරි කාලයක් වෙන් කරන්න. පවුලේ අය එහෙම නැත්නම් යහළුවන් සමග ඔයාගේ දුක සැප බෙදා ගන්න. ඒ වගේම යහපත් අලුත් මිතුරන් ඇති කරගන්න. ඔයාගේ පෞරුෂය හා ආකල්ප වර්ධනය කරගන්න. උසස් මට්ටමේ ආකල්ප ඇති කරගන්න. අන් අයගෙන් ලැබෙන ප්‍රතිචාර වලින් ඉගෙන ගන්න. හැම කෙනාටම යහපත් විදිහට කතා කරන්න. යහපත් විදිහට සලකන්න. ඔයාගේ වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන්න. ශාරීරික සෞඛ්‍ය වර්ධනය කරගන්න. දවසට විනාඩි 30ක්වත් ව්‍යායාම කරන්න. හොඳ ආහාර පුරුදු ඇති කරගන්න. සරල සෞඛ්‍යවත් ආහාර ගන්න. එළවලු පළතුරු වගේ දේවල්. ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න. සෑම රාත්‍රියකම පැය 7ක් 8ක් පමණ හොඳ නිින්දක් ලබා ගන්න. මානසික ශක්තිය වැඩි කරගන්න. දිනපතා තමන් ගැන, තමන්ගේ අරමුණු ගැන විශ්වාසය වැඩි කරගන්න. මට පුළුවන් කියලා හිතන්න. ඔයාගේ අරමුණු වලට ළඟා වෙන්න ආශාවක් ඇති කරගන්න. පසුගිය වසරේ අසාර්ථක වීම වලින් ඉගෙන ගන්න. පසුගිය වසරේ ඔයා අතින් සිද්ධ වුණු අතපසුවීම්, මගහැරීම්, අසාර්ථක වීම ගැන ආපසු හැරිලා බලන්න. ඔයාට ඇති වුණු අභියෝග මතක් කරන්න. ඒවට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට යන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග යෝජනා කරන්න. නැවත එම අසාර්ථක වීම සිදු නොවන පරිදි මේ වසරේ වැඩ කරන්න අදිටන් කරගන්න. ඔයා ලැබුව අත්දැකීම් වලින් අලුත් පාඩම් ඉගෙන ගන්න. දිගුකාලීන සැලැස්මක් ගොඩනගන්න. 2026 වසර එක සීමාවක් ලෙස නොසිතන්න. ඔයාගේ අරමුණු වෙනුවෙන් දිගුකාලීන සැලැස්මකට අනුව වැඩ කරන්න පුරුදු වෙන්න. උදාහරණයක් විදිහට මම A-level exam එකෙන් ඉහළින්ම සමත් වෙලා කැම්පස් එකකට සිලෙක්ට් වෙනවා කියලා හිතලා වැඩ කරන්න. උත්සාහවන්ත වෙන්න. ඔයාගේ අරමුණු වෙනුවෙන් සෑම මොහොතකම මහන්සි වෙලා වැඩ කරන්න. ඒ වගේම සතුටින් ජීවත් වෙන්න. ඔයාගේ ජීවිතය 2026 වසර වෙනුවෙන් ලස්සන විශිෂ්ට පිළිවෙලකට ගමන් කරන්න සූදානම් කරගන්න. අපි ආයෙත් තව වීඩියෝ එකකින් හමු වෙමු.